විද්‍යාව හරි ඒ සම්බන්ධ වෘත්තීන්ගෙන් ලෝකේ වැඩිම සැලරි එකක් තියෙන කීපය ඇතුලේ තියෙන ඇනස්තටිස්ලා ඉන්නවා. ඒ කියන්නේ නිර්වින්දන වෛද්‍යවරු ඉන්නවා. ඒ කියන්නේ නිකන් හිතුවම හිතන්නේ උන්ට මොකටද පඩි ගෙවන්නේ උන්ට දෙන්නේ සිහිය නැති කරන්නනේ කියලා නේ හිතෙන්නේ. ඒවට මේ ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා. මෙහෙමයි. ඒගොල්ලන්ට එක්තරා විදිහකට ඇත්තටම ඒගොල්ලන්ට ඇති වැඩකුත් නැහැ. ඒ කියන්නේ මේ සමහරක් සර්ජරිස් වලම ඇත්තටද සිහිය නැති කරන්න විතරනේ තියෙන්නේ. ඊට පස්සේ ආයේ සර්ජරි එක ඉවරනහම සිහිය ගන්න ඕන. ওই දෙක තමයි තියෙන්නේ වැඩ කියලා. හැබැයි ඒගොල්ලන්ටම කියලා එනවා මේ ICU කියලා අහලා තියෙනවා හොස්පිටල් ICU එක බාර ඇනස්තටිස්ලාට. ICU එකේ වැඩේ තියෙන්නේ ඇනස්තටිස්ලා. ඒ කියන්නේ සිහිය නැති කරන්නම නෙවෙයි ඇත්තටම ඇනස්තටිස්ලාට තියෙන්නේ. අර මූලික මිනිස්සෙක් මැරෙන්නේ නැතුව තියාගන්න එක වගේ වගකීමක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එහෙම නිකන් කෙටියෙන් කියන්න බෑ. ඒක ලොකු එකක්. එහෙම කතන්දරයක් ඒගොල්ලන්ට තියෙන. ඒ නිසා සහ මේ දැන් සමහර සර්ජරීස් තියෙනවා. ඒ සර්ජරි එක කරන සර්ජන්ට වඩා සර්ජරි එකේ සාර්ථකත්වය ඇනස්තටිස් මත ඩිපෙන්ඩ් වෙන. දැන් සාමාන්‍යයෙන් මොකක් හරි තමන් ඔපරේෂන් එකක් කරගෙන තියෙනවා නම් හෝ තමන්ගේ පවුලේ කවුරුනේ ඔපරේෂන් එහෙම සමීප කෙනෙකුට වෙලා තියෙනවා නම් දන්නවනේ ඔපරේෂන් එකකට කලින් කියනවනේ අර පැය 6ක් යනකම් මොකුත් ඝන ආහාර කන්න එපා. පැය 2ක් යනකම් වතුරක් බොන්න එපා. මේක ඒවා කියනවා ඇහිලා ඉතිනේ. දැන් එහෙම සර්ජරීස් කරනකොට කියන්නේ අපි ඒවට කියනවා ඉලෙක්ටිව් සර්ජරීස් කියලා. කලින් සැලසුම් කරලා ඊට කලින් දවසේ හවස ඇනස්තටිස් ගිහිල්ලා ඒ මනුස්සයා පේෂන්ට්ව බලලා එයා සර්ජරියට සුදුසුද ඔක්කොම ටික බලලා එයා සයින් කරනවා මේ පේෂන්ට් මේ සර්ජරි එකට සුදුසුයි කියලා. කියන්නේ එයා ඒ කියන්නේ සුදුසුයි කියලා කියන්නේ මේ මනුස්සයාට සිහිය නැති කරාට පස්සේ ආයෙ සිහිය එනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ හින වයසක මිනිස්සු එහෙම සාමාන්‍යයෙන් සර්ජරි වලට ගන්න නැහැ. ඒ කියන්නේ සිහිය නැති කරාම ගොඩක් වෙලාවට ආයෙ එන්නේ නැහැ මැරෙනවා එහෙම. ඒ කියන්නේ ගොඩාක් වයසක මිනිස්සෙක් අවුරුදු 70 80 ක විතර මිනිස්සෙක් බයිපාස් කරන්න එහෙම ගන්න නැහැ. ඒ කියන්නේ සිහිය නැති කරාට පස්සේ ඒකෙන් ගොඩ එන්න අමාරුයි. කියන්නේ දැන් සර්ජරි එක වෙන්නේ කපනවා කොටන එක ටිකම තමයිනේ අර වෙනස තියෙන්නේ. ඉතින් උට කියලා කපන්නේ දැන් සාමාන්‍ය මිනිස්සෙක් ඇවිල්ලා මිනිස්සෙකුට ඇනලා හෝ කපලා කොටන එකේ සර්ජරි එක කපන කොටන එකේ වෙනසකට කියලා තියන්නේ අර කලින් දවසේ අර උට කියනවා හෙට ඔයාව කපනවා කියලා. ඉච්චර ඒ අරින්න කපන එක කපිල්ලම තමයි ඉතින්. හරි. සහ ඉතින් පොඩ්ඩක් මේ ස්ටෙරයිල් ඒ කියන්නේ විෂ බීජ අනම්මනම් එනවා අඩුයි. ඒ කියන්නේ ඒවා වෙනම එකට සූදානම් කරපු විශේෂිත උපකරණ වලින් කරන්නේ ඒක. ඒ අරින්න ලොකු වෙනසක් නැහැ. ඒ හින්දා ඒක හොඳ වෙනවා කියන්නේ සාමාන්‍ය තුවාලයක් හොඳ වෙන්න ඇඟකින් දරන මහන්සියම ඒකට ඕන. ඒතර ලොකු තුවාලයක් තියෙනකොට ඒකට ඇඟෙන් ලොකු ආයාසයක් යනවනේ ඒක හොඳ වෙන්න. ඒතර ඒක නැත්තම් මිනිස්සෙකුට ඒ සර්ජරි එකට එයා සුදුසු නෑ. ওই දේවල් ටික තීරණය කරන්නේ සර්ජන්ට වඩා ඇනස්තටිස්. එයා තමයි මේක තීරණය කරන්නේ. මේ සර්ජරි එකෙන් පස්සේ මේ මිනිස්සයාට ICU එකේ ඇඳක් වෙන් කරන්න වෙයිද නැද්ද? ඒව තීරණය කරන්නේ ඒගොල්ලෝ. ඒතර ඒකත් එක්ක මේ සාමාන්‍ය නිකන් එළියෙන් බැලුවට පේන්නේ නැති අසාමාන්‍ය ස්ට්‍රෙස් එකක් ඒගොල්ලන්ට වැටෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ පේෂන්ට් සිහිය ආවේ නෑ කියලා ඔපරේෂන් එකෙන් පස්සේ. කැපිපේන වැරද්දක් සර්ජන් අතින් වුණා කියලා මෙහෙමයි කියලා මෙන්න මේක නිසයි මේ මිනිස්සයාට සිහිය ආවේ නැත්තේ කියලා පෙන්වන්න බැයි නම් වැරද්ද ඇනස්තටිස්ගේ වගකීම ඇනස්තටිස්ගේ. ඒ කියන්නේ ඔයා කිව්වනේ ඊයේ හවස මෙයාට පුළුවන් කියලා කෝ දැන් ඉතින් ආවේ නෑනේ වගේ එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අර මිනිස්සයා ගිහිල්ලා එහෙමයි කියලා මේ මිනිස්සුන්ට හැම මිනිස්සයාටම බෑ මෙයාටත් බෑ මෙයාත් බෑ එහෙම කියන්නත් බෑ. හරිද? يعني සර්ජන්ලත් මෙලෝදියක් තේරෙන්නේ නැති මිනිස්සු නෙවෙයි ඔක්කොම ලොකු කෝඩිනේෂන් එකේ යන්නේ. අර කැපිපේන වැරද්දක් සර්ජරි එකේ යාට පොයින්ට් අවුට් කරන්න බැයි නම් රෙස්පොන්සිබිලිටි එක ඇනස්තටිස්ට. මිනිස්සෙක් මැරුණොත් ඒකේ රෙස්පොන්සිබිලිටි එක යාට යන්නේ. සහ මේ දැන් හදිසි ශල්‍ය කර්ම තියෙන්නේ. ඒක ඇක්සිඩන්ට් එකක් වෙලා මොනවා හරි වෙලා එනවා. ඒතර උට ආයේ කණ්ඩ එපා පැය 6ක් නොකා නොබින්න ඕවා කිකින්න බෑනේ. ඌ ඒ වෙලාවෙම ගන්න ඕන තියටර් එකට සර්ජරි කරන්න. එතකොට ඇනස්තටිස්ට්ට වැඩ වැඩි හොඳට මේ කියන්නේ කණ්ඩෙමා කියන්නේ එහෙම වෙන මොකුත් අමුතු හේතුවක් ඉඳ නෙමෙයි. දැන් අර අපිට සිහිය නැත්තම් අපේ මෙතන ඔය දන්නව ඇතිනේ කෑම කනකොට සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියට කෑම යන්නේ නැති වෙන්න තියෙනවනේ. යම් ඇඟේ තියෙන ක්‍රියාවලි තියෙනවනේ. ශ්වසන පද්ධතියයි ආහාර ජීර්ණ පද්ධතියයි වෙන් කරලා තියාගන්න. ඒ කියන්නේ කෑම යන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ශ්වසන පද්ධතියට ඔය හදිස්සියේ ඔය ගිහිල්ලා කැස්සක් එන එක වගේ ඇරෙන්න සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහනේ. සිහිය නැති වුණා මේ ක්‍රියාකාරීත්වයන් නැති වෙනවා. ඒකත් එක්ක මිනිස්සෙක් ගොඩක් කාලා එහෙමනම් ඉන්නේ උගේ බඩ පිරලනම් ඉන්නේ ඒක ටික ටික උඩට ඇවිල්ලා එහෙමම පෙනහැල්ලට ගිහිල්ලා එහෙම ගිහිල්ලා ඇස්පිරේට් වෙනවා කියලා කියන්නේ එහෙම මැරලා යන්න පුළුවන් ඒකෙන්. ඒ නිසා තමයි ඔය මේ කන්න එපා වගේ කතන්දර තියෙන්නේ.